මැජික් තොප්පිය. අපි මේ කතාව පටන් ගන්නේ හරිම නිස්කලංක ගහකොළ වලින් පිරි ගමකින්. ඒ ගම වෙලට මායිම් වෙලා තියෙන පුංචි කඳු ගැටයක් ළඟ තමයි නිමල් හිටියේ. නිමල් කියන්නේ අවුරුදු 10ක් වගේ වයස ඇති නිතරම හීන දකින. ඒ වගේම හරිම සංවේදී කොළු ගැටයෙක්. ඔහුගේ ලෝකය පිරී තිබුණේ වන කතා, ඇවිදින ගස් සහ කතා කරන සතුන් ගැන තියෙන පරණ පොත්පත් වලින්. ආදරණීය ගස්කොළන්, ඔයාලා ඇත්තටම කතා කරනවා නම් මට ඇහෙන්නේ නැත්තේ ඇයි? නිමල් නිතරම කල්පනා කළා. ගමේ කෙළවරේ මහ කැලාවට මායිම්ව අවුරුදු 100 ගණනක් පැරණි අතහැර දෙමු මන්දිරයක් තිබුණා. ගම්මු කිව්වේ ඒක භූතගයක් කියලා. ඒත් නිමල්ට ඒක භූතගයක් නෙවෙයි. ඒක අභිරහස් වලින් පිරිණු විශාල පොත්‍රාක්‍යයක් වගේ. දවසක් ගම්මුන්ග තහංචි මායිම් නොකල නිමල් කුටුහලයෙන් ඇවිද ගිහින් ඒ ගේ ඇතුළටම ගියා. ගේ ඇතුළට පුදුම නිහඬයි. සෑම තැනම දූවිලි, මකුළු දැල්. නිමල් පරෙස්සමෙන් පඩිපෙළ නැගලා උඩුමහලට ගියා. ඒක පුංචි කළුවර අට්ටාලයක්. හිරු එළියේ එවි බලන්නේ පොඩි සිදුරකින් විතරයි. එතන තිබුණු දේවල් අතරේ පරණ ලී පෙට්ටියක් තිබුණා. නිමල් දූවිලි පිහදාලා පොඩි ලී මතුර කැරලා පෙට්ටිය විවෘත කළා. මේ මොකද්ද? ඇතුලේ තිබුණේ සාමාන්‍ය පෙනුමෙන් යුත් කළු පැහැති ඉහළ තොප්පියක්. මැජික් කාරේ කඳින විලාසිතාවේ টොප් හැට් එකක්. ඒක පරණයි, පොඩ්ඩක් ඉරිලා, දූවිලි වලින් වැහිලා. ඒත් පුදුම විදියට බරයි. නිමල් ඒක අතට ගත්තාම ඒකෙන් හරිම සීතල නුහුරු හැඟීමක් ඔහුගේ ඇඟට දෙනුණා. මේක තමයි මැජික් තොප්පිය වෙන්න ඕනේ. නිමල් තොප්පිය ඔලුවට දාගත්තා. එතකොටම කිසිම දෙයක් උනේ නැහැ. අහස රන්වන් පාට උනේ නැහැ, ගේ වෙවුලන්නේ නැහැ. අනේ මේක සාමාන්‍ය පරණ තොප්පියක් විතරද? නිමල්ගේ හිත පොඩ්ඩක් කඩා වැටුණා. ඔහු කලකිරීමෙන් තොප්පිය ඔලුවේ තියාගෙනම අට්ටාලේ ජනේලේ එළිය බැලුවා. එළියේ තිබුණේ ගේට්ටුව ළඟ හිටපු මහලු කුඹුක් ගහක්. එතකොටම ඒක සිද්ධ වුණා. අදත් උණුසුම වැඩි. මගේ දකුණු පැත්තේ මුලට හොඳටම වතුර ඕනේ. කවුරු හරි මගේ පොත්ත උලා කනවා. ඒ හඬ ආවේ එළියේ තිබුණු කුඹුක් ගහෙන්. ඒක හඬක් විතරක් නෙමෙයි. ඒක ගහේ හැංගීම. නිමල්ට ඒක පැහැදිලි වචන වලින් තේරුම් ගියා. තොප්පිය දාගෙන ඉන්න නිසා ඔහුට ගහේ අරමුණ, ඒකේ අවශ්‍යතා, ඒකේ වේදනාව දැනුණා. නිමල් තොප්පිය ගැලෙව්වා. හඬ නැති වුණා. තොප්පිය දැම්මා. ඔය ආයෙත් ආවද? අලුත් කොලේ රිකිල්ලක් එනවා. ඒක හරිම සතුටුයි. මේක මැජික්. මේක තමයි මගේ හීනය. නිමල් කෑ ගැහුවේ නැහැ. ඔහු hina වුණා. ඔහුගේ ඇස්වල කඳුළු පිරුණා. තොප්පිය මැජික් කරන්නේ ඇස් අන්ධ කරන විදිහට දේවල් මවල නෙමෙයි. ඒක මැජික් කරන්නේ හැඟීම් කියවලා. තොප්පිය ඔහුට දුන්නේ ලෝකය තේරුම් ගැනීමේ හැකියාවයි. නිමල් තොප්පිය හොඳට අස්පස් කරගෙන ඔහුගේ හීන ලෝකයේත් එක්ක ගමට ආවා. පළවෙනියටම නිමල් ගියේ ගමේ වැඩිහිටියා වූ තැඹිලි මාමා ගාවට. තැඹිලි මාමගේ ගවයා සති දෙකක් තිස්සේ අතුරුදන් වෙලා. හැමෝම හිතුවේ හොරෙක් අරන් ගියා කියලා. නිමල් තොප්පිය දාගෙන මාර්ගයේ පියාඹන පුංචි කිරලෙක් දිහා බැලුවා. කිරලෝ, ඔයා යන පාරේ ලොකු සුදු ගවයෙක් දැක්කද? එයාගේ නම සුදා. නිමල් ලෂනවා. කිරල හඬක් නිකුත් කළා. ඒ හඬ නිමල්ට ඇහුනේ මේ විදිහට. සුදා? ඔව් දැක්කා. එයා අර කන්ද උඩ තියෙන තෝරගාල ළඟ ඉන්නවා. එයාට වතුර තිබහයි. ඒත් එතනින් එහාට පාර වහලා. එයා ආපහු වෙන්න පාර හොයනවා. නිමල් තැඹිලි මාමා එක්ක ගිහින් සුදාව හොයාගත්තා. තැඹිලි මාමා පුදුම වෙලා. කොහොමද පුතේ උඹ හරියටම දැනගත්තේ? මම හිතුවා මාමේ කිරලෙක් ගිහින් එයාට පාර පෙන්වන්න ඇති කියලා. නිමල් කිව්වේ සිනාසෙමින්. ඔහුට තොප්පිය රහස කියන්න ඕනේ වුණේ නැහැ. ඒ දවස්වල ඉඳන් නිමල් පුදුම විදිහට ගමේ වීරයා වුණා. නිමල් ගමේ වගා කරපු අයට කිව්වා අර ලොකු ගහට කිට්ටුව වවන්න එපා. ඒකේ මුල් භූගත ජලමාර්ගයට බාධා කරනවා කියලා. ඒට ඔහුට කීවේ ගහක්. නිමල් දරුවන්ට කිව්වා උදේට එන හුළඟේ තියෙනවා අද දවසේ කාලගුණේ කියලා. ඒක ඔහුට කීවේ හුළඟේ. එක් දවසක් ඔහුට මීවදයක් ගැන කීවේ මීමැස්සෙක්. ඒකෙන් හරිම රස මීපෙනි ගොඩක් ගමට ලැබුණා. නිමල්ගේ බලය වැඩි වුණා. හැබැයි ඔහු ඒ බලය පාවිච්චි කළේ කිසිවෙකුට හානියක් වෙන්නේ නැති විදිහට. හැමෝටම උදව් කරන්න විතරයි. මේ අතරේ ගමේ හිටිය හරිම කෑදර හැමදේම සැක කරන කෙනෙක්. එයා තමයි කපුරු හාමු.
කපුරු හාමු නිතරම හිතුවේ ලෝකේ තියෙන හැමදේම හොරකම් කරන්න පුළුවන් දේවල් කියලා. ඔහුට නිමල්ගේ මේ පුදුම හැකියාව ගැන දැනගන්න ඕන වුණා. මේ කුළු ගැටයාට කොහෙන්ද මේ තරම් දැනුමක්? එයාට රහසක් තියෙන්න ඕනේ. කපුරු හාමු කල්පනා කළා. ඔහු නිමල්ගේ හැම පියවරක්ම බැලුවා. දවසක් නිමල් සෙල්ලම් කරලා ඇවිත් නාලා ඉන්නකොට තොප්පිය පුටුව උඩ තියලා ගිහින් තිබුණා. මේක තමයි රහස. කපුරු හාමු හොරෙන් ඇවිත් තොප්පිය උස්සගෙන ඉක්මනට ගෙදරට දිව්වා. කපුරු හාමුට ඕනේ ලේසියෙන් සල්ලි හොයන්න. ඔහු හිතුවා මම මේකෙන් භූගත වස්තු තියෙන තැන අහනවා. එතකොට මම ලෝකේ ධනවත්ම මිනිහා වෙනවා. කපුරු හාමු හොරෙන්ම කාමරයකට වෙලා තොප්පිය ඔලුවට දාගත්තා. ඔහුට ඇස් දිලිසුණා. තොප්පිය ඔලුවට දාගත්තා විතරයි කපුරු හාමුගේ ඔලුවට එකපාරටම හඬවල් දහස් ගණනක් ආවා. අනේ මට මහන්සි. මාව තල්ලු කරන්න එපා. මගේ මුල හිර වෙලවා කියලා කාමරේ කෙළවරේ තිබුණු පොඩි පඳුරක් කෑ ගැහුවා. අනේ අපිට වතුර මදි. ඔයා දාලා තියෙන මේ බර භාණ්ඩ නිසා මගේ කොන්ද රිදෙනවා කියලා බිම තිබුණු පස්තට්ටුව කෑ ගැහුවා. හාමු, ඔයා කෑදරයි. ඔයාගේ හිතේ තියෙන්නේ කළු පාට සිතුලිලි විතරයි කියලා මකුළුවෙක් ඔහුගේ ඔළුව ළඟින් ගමන් කරමින් කීවා. කපුරු හාමු කලබල වුණා. ඔහුට අවශ්‍ය වුණේ නිදානය ගැන තොරතුරු විතරයි. ඒත් ඔහුට ඇහුනේ ලෝකයේ දුක, වේදනාව, කුණු කසල, ගහකොළවල මැසිවිලි. ඒ හඬවල් සියල්ලම එකට එකතු වෙලා කන් බිහිරි කරවන විදියට හයියෙන් ඇහුණා. නවත්තන්න! නවත්තන්න! මට නිදානය ගැන කියන්න! කපුරු හාමු කෑ ගැහුවා. නිදානය? නිදානේ තියන්නේ ඔයාගේ හිතේ. ඒක ඔයාට ඇහෙන්නේ නැහැ. බිත්තියේ දිරාගිය දැවය කීවා. කපුරු හාමුට පිස්සු හැදෙනවා වගේ දැනුණා. තොප්පිය ඔහුට දුන්නේ ලෝකයේ අවුල් ජාලය. ඔහුට ඒක දරා ගන්න බැහැ. ඔහුගේ හිතේ තියෙන්නේ කෑදරකම විතරක් නිසා තොප්පිය ඔහුට ලබා දුන්නේ ඔහුගේ කෑදරකම නිසා ඇති වුණ ලෝකයේ දුක් වේදනාවල හඬ විතරයි. මේක මැජික් නෙවෙයි. මේක භූත වැඩක්. කපුරු හාමු බයින් වෙවුලලා තොප්පිය ගලවලා ගෙදරින් එළියට විසිකලා. ඒක වැටුනේ ගමේ කැලාවට මායිම්ව තිබුණු කටුපඳුරක් උඩට. නිමල් තොප්පිය නැති වුණා කියලා දැනගෙන හරිම කලබල වුණා. ඔහු දන්නවා කපුරු හාමු ඒක හොරකම් කරන්නේ නැති කියලා. ඔහුට ඕන වුණේ නැහැ කපුරු හාමුට හානියක් වෙන්න. ඒත් ඔහු දැනගෙන හිටියා තොප්පිය තමන්ගේ සැබෑ අයිතිකරුවා නොවන කෙනෙකුට දුන්නේ දුක විතරයි කියලා. නිමල් කැලාවේ කෙළවරට ඇවිත් බැලුවා. තොප්පිය කටුපඳුරක් උඩ තියෙනවා. ඔබ හොඳින්ද? කපුරු හාමු ඔබට කරදර කළාද? නිමල් තොප්පිය අතට අරන් පරෙස්සමෙන් දූවිලි පිහදන්වා. නිමල් තොප්පිය ඔලුවට දාගත්තා. ඒ වෙලාවේ අවට තිබුණු සෑම හඬක්ම නැවතත් ආවා. ඒත් දැන් ඒක කලින් වගේ අවුල් ජාලාවක් නෙවෙයි. ඒක සංගීතයක් වගේ. ගහකොළ, සතුන්, දියදහරාව හැමෝම එකිනෙකාට කතා කරනවා. ඔයා තමයි අපේ යාළුවා. ඔයා විතරයි අපිට ඇහුම්කන් දෙන්නේ කියලා පඳුර කීවා. නිමල් තේරුම් ගත්තා. මේ මැජික් තොප්පියේ බලය තියෙන්නේ ඇසීමේ හැකියාවේ මිසක් අනකිරීමේ හැකියාවේ නොවන බව. කෑදර හිතකට මේ මැජික් එක දුන්නේ ලෝකයේ කෑදරකම නිසා ඇති වුණු දුක විතරයි. පිරිසිදු හිතකට මේක දුන්නේ ලෝකයේ සමගිය සහ දැනුමයි. නිමල් තොප්පිය ඔහුගේම කරගත්තා. ඔහු කිසිදාක එක භාවිතා කළේ තමාගේ පෞද්ගලික වාසියට නෙවෙයි. ඔහු නිතරම ගස්වල වේදනාව, කුරුල්ලන්ගේ සතුට, පොළොවේ අවශ්‍යතාවය ඇහුවා. ගමේ අය නිමල්ට කිව්වේ නැනවත් කොළුවා කියලා. ඔවුන් දැනගෙන හිටියේ නැහැ ඔහුට ඇත්තට බැහැන්නේ කුමක්ද කියලා. නිමල් ඒ රහස Tamanගේම කරගත්තා. එතෙන් පටන් නිමල් තම ගමට උදව් කළේ පරිසරය සහ මිනිසුන් අතර පාලමක් වෙමින්. ඔවුන් හොඳම අස්වැන්න ගත්තා, සොබාදහමට හානියක් නොවන ලෙස ගෙවතු වගා කළා, සතුන් ආරක්ෂා කළා. නිමල් මැජික් තොප්පිය පැලඳ සිටි කුළු ගෙටයා අවසානයේදී ගමේ නිහඬ ආරක්ෂකයා සහ ප්‍රඥාවේ බාරකරු බවට පත් වුණා. ඔහුට ඇහුණු දහස් ගණන හඬවල් නිසාම ඔහු මිනිසුන් අතරේ හිටියේ හරිම නිහඬවයි. ඔහු කතා කළේ හරිම අඩුවෙන්. මොකද ඔහු දන්නවා ඔහුට අවශ්‍ය හැමදේම ලෝකය Taman විසින්ම ඔහුට කියන බව. ඒ ලෝකය ඔහු අවට තිබුණු සියලුම ජීවීන්ගේ ලෝකයයි. මැජික් තොප්පිය තාමත් නිමල්ගේ ඔළුව මත තිබුණා. ඒ ඔහුගේ ඇසට නොපෙනෙන කිරුලක් වගේ. ඒක අන් අයට නොපෙනෙන ප්‍රඥාවේ සහ කරුණාවේ බලයගෙන දුන්නා. මේ කතාවේ මැජික් එක තියෙන්නේ තොප්පිය තුල නෙවෙයි. ඒක තියෙන්නේ
තොප්පිය පැළඳ සිටි නිමල්ගේ හදවතේ සහ ඇසීමේ හැකියාවේය.